අපි දන්නවා ඊටාම මෑතකදී රජය මේ වෙන රට තුළ විශාල අර්බුදකාරී තත්ත්වයන් නිර්මාණය වෙමින් පවතිද්දී ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ මීට පෙර ජනාධිපතිවරුන් සඳහා වෙන් කරපු ඇඳක් මහජනතාව වෙනුවෙන් ජනසතු කළ බවට ප්‍රකාශයක් කළා. හැබැයි අපි දැනගන්න කැමති ඒ ඇඳ වෙන් කළේ නොමිලේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වෙනුවෙන්ද එහෙම නැත්නම් සුපුරුදු පරිදි මහජනතාවට ගෙවන මුදල් වලට යටත්වද කියලා. විශේෂයෙන්ම පහුගිය අවුරුදු දෙකක කාල සීමාව ඇතුළතදී අපේ රටේ සෞඛ්‍ය පද්ධතිය පැවති තැන ඉඳලා ඉදිරියට ගමන් කළාද නැත්නම් පසුපසට ගමන් කළාද කියන එක ගැන මහජනතාවට හොඳ කියවීමක් තිබෙනවා. අපේ රටේ සමස්ත සෞඛ්‍ය පද්ධතිය ඇතුලේ ඇඳන් 80000කට ආසන්න ප්‍රමාණයක් පවතිනවා. මේකෙන් 45000ක් මධ්‍ය රජයේ යටතේ තියෙන රෝහල්, අනිකුත් 40000කට ආසන්න ප්‍රමාණය පළාත් මට්ටමේ පවතින රෝහල්, තවත් ඇඳන් 5000ක් පවතිනවා පුද්ගලික රෝහල් පද්ධතිය ඇතුලේ. ඒ වගේම තමයි බයිපාස් සැත්කම් බලාපොරොත්තු ඉන්න රෝගීන් ප්‍රමාණය දසදහසකට ආසන්නයි. වකුගඩු කාන්දු පෙරේ ලක් කරන වකුගඩු සැත්කම් බලාපොරොත්තුෙන් සිටින වකුගඩු බද්ධය බලාපොරොත්තුෙන් සිටින සමස්ත රෝගීන් ප්‍රමාණය 10000කට ආසන්න ප්‍රමාණයක් වෙනවා. අපේ රටේ පිළිකා රෝගීන් ප්‍රමාණය 35000කට ආසන්න ප්‍රමාණයක් වෙනවා. දැඩි සත්කාර ඒකක ඇඳන් ප්‍රමාණය තිබෙන්නේ හැබැයි ඇඳන් 1000ක සීමාව ඇතුළත. ඒතර මේ රටේ ඒ වගේම අපි දන්නවා එක පැත්තකින් ළමා රෝග වලට ගොදුරු වෙන ප්‍රමාණය වැඩි වෙනවා, අනික් පැත්තෙන් වැඩිහිටි ජනගහනය වැඩිවීමක් තිබෙනවා. ඒතර මේ මූලික කේන්ද්‍රගත ප්‍රශ්න වලට පහුගිය අවුරුදු දෙකක කාලය ඇතුළත පිළියම් ලබා දෙන්න රජය සමත් වෙලා තිබෙනවද? ජනාධිපති අරමුදල භාවිතා කරලා හදවත් සැත්කම් පෝලිම් ප්‍රමාණය අඩු කරන බව කිව්වා. විශේෂ සැත්කම් බලාපොරොත්තුවෙන් ඉන්න රෝගීන්ගේ ප්‍රමාණය අඩු කරන බව කිව්වා. ඒ කිසිවක් ප්‍රායෝගිකව කරන්න පහුගිය අවුරුදු දෙකේ රජය සමත් වෙලා නැහැ. රෝහල් පද්ධතිය ඇතුලේ ඖෂධීන්ගේ වැඩි වෙලා තිබෙනවා. රජයේ රෝහලේ තුන්ඩුවෙන් ලබා දෙන බෙහෙත් වලින් වැඩි ප්‍රමාණයක් වැඩි මුදලකට පෞද්ගලික අංශයෙන් ගන්න රෝගීන්ට සිද්ධ වෙලා තිබෙනවා. ඒතර රජය නිදහස් සෞඛ්‍ය පවත්වාගෙන යාම වෙනුවෙන් දරන උනන්දුව කැපකිරීම අඩු වෙලා තිබෙනවා. ඒ නිසා අපි හිතන්නේ එක ඇඳක් පරිත්‍යාග කරන එක ගැන ජනාධිපතිවරයාගේ ඇඳ ජනසතු කරන එක ගැන ලබා දීපු ප්‍රචාරය හරහා අර පහුගිය අවුරුදු දෙකේ සෞඛ්‍ය පද්ධතියේ කඩාවැටීම සම්බන්ධ වෙච්ච හානිය හරි ජනතාවට වෙච්ච විනාශය හරි වළක්ව ගන්න බැරි බව සෞඛ්‍ය අමාත්‍යවරයා දැඩි ලෙස අවධානය ලක් කරන්න ඕන. ඉතින් අපි හිතනවා ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය අමාත්‍යවරයා මේ රටේ නිදහස් සෞඛ්‍ය පවත්වාගෙන යන්න මීට වඩා වැඩි බරක් ලබා දීලා සත්‍ය ලෙස උනන්දුවක් දක්වාවි කියලා. නැත්නම් අපේ ජනාධිපතිතුමාටත් සිද්ධ වෙන්නේ මවුන්ට් එලිසබෙත් ගිහිල්ලා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න තමයි. මොකද තව ටික දවසක් ගියාම නිදහස් සෞඛ්‍යයක් අපේ රටේ ඉතිරි නොවන තත්ත්වයක් තමයි දැන් උදා වෙලා තිබෙන්නේ.